කොහොමද කට්ටිය? කොහොමද අද චුට්ටක් කාවෙන් නදලා මගේ යාළුවෙක් ඉන්නවා මෙහෙ මිලාන ඉඳලා එයා කිව්වා මාර ලස්සන ටයිම් වගේක් තියෙන ඉඳලා අද නිමාඩුවෙන් බලන්නේ යමුද කියලා ඇහුවා. මං ගුවෙන් ඉඳලා මාත් ගොඩක් ආසයිනේ. හැමදාම ඇවිදින්න කරන්න යන්න මං ගත් කරදම කිව්වා යමු කියලා. ඊට පස්සේ කොමාර්කට් දැන් අපි ඇවිල්ලා ඉන්නේ. දැන් අපි දැන් ඉන්නේ සාමාන්‍යයෙන් මිලාන්ලින් සෑහෙන දුරට කිලෝමීටර් මං හිතන්නේ 30ක් විතර වගේ ඔය වගේ දුර ඉන්නේ. අපි තාම ප්ලේස් එකට ගියේ නැහැ. තාම යන මග ඉන්නේ. යන මග ඉඳලා පාක් එකක් තියෙනවා. මේ පාක් එක නම මතක නැහැ. මම ඩිස්ක් මේකේ දාන්නම් ඉඳලා වීඩියෝ එකේ කොයි හැටද මේ යන්නේ කියලා. මට දැන මතක නැහැ. ඒ වුණාට අනිවාර්යෙන් ඉඳලා ලස්සන තැනකට යන්න කියලා දන්නවා. ඕගොල්ලන්ට පැහැදිලිව දන්නේ නැහැ. ක්ලියර්ද? ඕගොල්ලන්ට මට පේන ලස්සන ඕගොල්ලන්ට පෙන්නන්න කොහොමද views තියෙන්නේ කියලා. ඒක උඩට යන්න ඕන. බලන්න පැත්තෙන් ගිහිල්ලා කොතනටද යන්නේ කියලා. මේ යන හැම කෙනෙක්ම වගේ ජෝසි එකක් දාගෙන ඉවර තියෙනවා. මොන ජෝසි මොකද දාන්නේ කියන්නේ මම නෝමලා මම යාළුවා ඉස්සරහින් යනවා. මම වීඩියෝ කරගන්න ඕනින්ද හිමි යනවා. චුට්ටක් උඩට යන්නේ බලමු කියලා මොනවද කියලා තැන. මම පල්ලෙහා ඉඳන් දැක්කම ඉඳලා ගොඩාක් බලාකුළු තියෙන උඩ. මම හිතුවේ නෑ බලාකුළු ආවට මම නම් මේ කියලා මේ පේනවද උගන්ට. දැන් මගේ මේ පිටිපස්සෙන් තියෙන බලාකුළු පේනවද? දැන් මේ කන්දක් නගිනවා. උකුලහට 20 වෙලා නාදුරු සතෙක් හම්බුණා. මේ නැස්සේ. එකෙක් නෙමෙයි. එකෙක් ළඟ ලඟුනම තවත් එකෙක් ආවා. මේක හම්බුනේ නේද උඩ නගින්න. අම්මට උඩ මම දාලා දිගට මේ මේකට යන්න මේකට මේක වෙන්නේ මේක වෙන්නේ උඩට යන්න අර උඩ යන්නේ ඒකනේ. ඔව් ලෝකෝ මෙතනට තමයි ආවේ. මගදී බඩගින්න ආව එක ඉඳලා එනකොට කන්න මේ කකා ආවෙන් ඉඳලා වීඩියෝ කරන්න හම්බුනේ නැහැ. මෙතනට ආවට පස්සේ හිතෙනවා ඉගෙන දාලා අනිවාර්යෙන් මෙතනට ඇවිල්ලා කන්න තිබුණා කොච්චර දෙයක්ද කියලා. ඔයගොල්ලන්ට පේනවද view එක? පල්ලෙහා ලස්සන වර නිල් පාට වතුර. මේ මං ඉන්න view එක ඔයගොල්ලන්ට පේනවද? මෙතන පොඩි වැටක් තියෙනවා ඉගෙන දාවලා මේක තියෙන්නේ මම ලොකේෂන්ස් ටික මම මෙතන උඩින් දාන්නම්. ඒක ඔයගොල්ලන් ලොකේෂන් හොයා ගන්න පුළුවන්. ලොකේෂන් එක අනිවාර්යෙන් ඔයගොල්ලෝ බලලා පුළුවන් නම් එන්න.
මේ වගේ ලස්සන තැන් මේක විතරක් නෙමෙයි හැමතැනම වගේ තියෙනවා. ඒකට මම ට්‍රැවල් කරන අතර පස්සේ මම මේ වගේ ලස්සන තැන් තියෙනවා කියලා දැනගත්තා. මේ බලන්න බලලා දෙන්න විතර. ලස්සනයි නේ guys. ඇත්තටම මට නම් මාර ලස්සනයි. අර වන්දර තියෙන view එක ටික කොහොමද කියලා කොහොමද ඔයාලට දැනෙන්නේ? මොනවා බෑක් කැමරා දාලා වෙනන කොහොමද තියෙන්නේ කියලා view එක. මාර ලස්සන view එකක් තියෙන්නේ. මම හිතුවේ නෑ ජීවිතේට ට්‍රැවල් මෙච්චර ලස්සනයි කියලා. මම ට්‍රැවල් කරන්න ගත්තේ පොඩි කාලේ වෙන් ට්‍රැවල් කරන්න හදන්නේ. ඒත් ට්‍රැවල් කරන්න ගත්තට පස්සේ තමයි තේරෙන්නේ ඉඳලා මේ ලෝකෙ කොච්චර ලස්සනද කියලා. මට පේනවා view එක. අපේ වුණාට ඉස්සරහට තියෙන ඉඳලා මාර view point එක. එතන වෙනම හදලා තියෙන වෙනදවල එතනට ගිහිල්ලා ඔයන මුළු ඔක්කොම ටික කවර් කරන්න පුළුවන්. අපි එතනට ගිහලා මොනවද කියලා. Google කවුරුහරි මේ වගේ තැනකට ගිහිල්ලා තිනවද? මං නම් ඉංග්‍රීසි දාලා මේ වගේ තැනකට ගියේ පළවෙනි පාරට. ඒ හින්දා ඉංග්‍රීසි දාලා මට මාරම හැපි ඇත්තටම කියනවා නම්. කොහොමද guys location එක පට්ටනේ මහා ලස්සනයි guys ඉතින් ඒ කියන්නේ ඔයගොල්ලෝ පුළුවන් ට්‍රැවල් කරනකොට ඔයගොල්ලන්ට අලුත් දේවල් අලුත් තැන් මේ වගේ locations බලන්න කොච්චර ලස්සනද කියලා මොනවද මම වීඩියෝ එකක් තියෙන්නේ කෝපි චෙරි වගේ චෙරි ගහද්ද මන් දන්නේ නැහැ මේ පැත්තෙන් ඊට පස්සේ වටෙන් එන්න තියෙන මේ පාරේ wow කොහොමද යන්නේ පේනවද ලස්සන හැතන කියන මාර හැපි කට්ට කන්න ඕන කොහොමද ඒ කට්ට කෑවොත් තමයි මේ වගේ ලස්සන තැනක් බලන්න හම්බෙන්නේ එහෙම නැත්නම් ඕගලන්ට හැමදාම ගෙදරට ඉල්ල තමයි ඉන්නේ මමත් ගොඩාක් ඉස්සර කම්මැලි කියන්නේ ඕගලන්ට වඩා පට්ට කම්මැලි ගෙදර නිදා ගන්න තියෙනවා වෙන මොකුත් ඕනේ නැහැ ඒ හැම දෙයක්ම මගේ ඇරලා මේ විදිහට හැවිදින්න එන්නේ හින්දා තමයි මේ ලස්සන විදින්නේ පේනවද ලස්සන කොහොමද කියලා පට්ට ඒ ෆීල් එක පාරවල් ටික අමාරු යන්නේ ඒ වුණාට සේෆ්ටි එක අතින් හොඳටම හොඳයි පොඩි කෙනෙක් වුණා දවල්ලා එන්න බැරි වෙයි ගොඩක් විදිහට ගොඩක් දුරට එන්න බැරි වෙයි කියන්නේ ගොඩක් එනකොට කරත්ත තල්ලු කරගෙන වගේ එන්න හම්බ වෙන්නේ නැහැ එන්න ගොඩක් අමාරුයි වයින් තමයි යන්නේ මම මේ උස්සන කරත්ත කරේ දියා
Pensa invece che abbiamo qualcuno che è 3 anni che allora, sai dove la perdita? Tutte le volte silicona, la doccia tecnicamente a මේ පාරවල් ටැග් ගයිස් ටික බලාගෙන ඉන්න ඕන චුට්ටක් ලෙස්සන හොඩි nuovo impossibile. ගල් තමයි හැමතැනම වගේ තියෙන්නේ වැටුනොත් හෙල Andiamo noi? Vai. Io però con gli scarponi ci volevo lo stesso, questo. Io sto bene. Oh. Cioè, hai un pezzo di carta che sai? Coincidenze? Io non credo. Wow. Hey guys, මේ view එක පේනවද ඔයාලන්ට? It's a granchio. ඇත්තටම ලස්සනයි. No, tu Emma. තුලයි 10 වෙලාව 12යි 10 කියන්නේ අපි මේ නගින්න ගත්තේ ආදිස් සම්මන්නින් කීයට ආවේ 11 නැහැ ඔය 11ට වගේ ආවේ ඔයාලා දන්නවද ඇත්තටම කියනවා නම් මම ගොඩාක් ඔය ට්‍රැවලින් වීඩියෝස් එහෙම බලනවා. ඒ ට්‍රැවලින් වීඩියෝස් බලද්දී මම කවදාවත්ම හිතලා නැහැ මටත් මේ වගේ ලස්සන ලස්සන තැන් වලට එන්න පුළුවන් කියලා. ඒත් අද මම ඒ වගේම තැන් වල ලස්සනට ඇවිදිනවා. ඔයගොල්ලන්ගේ ජීවිතයක් වුණාම ඉඳලා ඔයගොල්ලන්ගේ ටාගට් එක අනිවාර්යෙන් තියාගන්න. ඔයගොල්ලන්ගේ ජීවිතේදී ඔයගොල්ලෝ ඉලක්කයක් නැති වුණොත් එimhe දවල්ලා දවසකට කනවා බොනවා තියනවා ওই දේ තියාගත්තොත් හම්බ කරන එකත් ඒ වගේ තියාගත්තොත් ඔයගොල්ලන්ට කිසිම වෙලාවක ජීවිතයක් වෙන්නේ නම් වෙන්නේ නැහැ. අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ දැන් බඳලා ළමෙක් හදලා ළමයින් ලොඩු මේ ලොකු කරලා ඒගොල්ලන් තියෙන දවල් අපු පුරුෂයක් හදලා දීලා මැරලා යන්න නෙමෙයි. තමන්ට එක ජීවිතයක් හම්බ වෙන්නේ තමන්ට විඳින්න. එහෙම නැතුව තමන් ගමුට විදින ජීවිතේ විඳින්නේ නැතුව නිකම්ම මැරිලා ගියොත් ඒක ඇත්තටම කරන මාරම නාම ලොකු අපරාධයක්. ඒ හින්දා පුළුවන් තරම් ෆියුචර් එකේදී ඔයගොල්ලන්ගේ දැනුම වර්ධනය කරනවා වගේම ඕගොල්ලන්ගේ ඉන්කම් එක සේවිංස් අනම්මන හැම දෙයක්ම ඔයගොල්ලෝ අනිවාර්යෙන් ටාගට් කරගන්න. ටාගට් කරලා ඒ ටාගට් එකට මොන දේ වුණා ප්‍රශ්නේ නෝර තරම් කසාද වදින්න කියයි ළමයි හදන්න කියයි බිස්නස් කරන්න කියයි ඔය පාඩු වෙනවද ලාභ වෙනවද කියලා දන්නෙත් නැහැ. ඔයගොල්ලෝ දෙයක් කරනකොට හැම දෙයක්ම හිතලා තව කෙනෙක් කියන දේ ඔයාලා අහන්න නැතුව හරියටම කරන්න. එහෙම වුණාම තමයි ඔයගොල්ලන්ගේ ජීවිතේදී ඔයගලන්ට එහෙනම් මම අඩි උස්සලා යනවා. මේකේ තියෙන එක ෆුල් එක. ඒ කියන්නේ අඩි උස්සලා යනකොට අපි ඇවිදිනකොට අපිට තියෙන්න ඕනේ ඉඳලා ඊට පස්සේ පිටට කන්න පුළුවන්ද? බොන්න පුළුවන්ද? නිදා ගන්න පුළුවන් ඉඳන් සීමේ කියන බය නැතුව ඔයගන්ට හිත සැනසීමේ ජීවිතය ඇදගෙන යන්න පුළුවන් කියන හයිය තියෙන්න ඕන. ඒ හයිය දිනකොට මෙහෙම ඇවිදිනකොට ඒ වෙලාවට දැනෙන ෆීලිං එක මාරයි. එතන කියන මම මාර සතුටුයි. මේ ලෝකේ අපිට ෂෝටි කාලේ තියෙන ජීවත් වෙන්න. ඔයලෙම වේද කියලා දන්නේ. හම්බ කරන දේවල් අරන් යන්න පුළුවන් වේද කියලා දන්නෙත් නැහැ. මොනවා කරන්නද ඒක? ට්‍රැවලින් කියලා කියවම ඔයගොල්ලෝ අරන් යන එකම දේ. මරණ මොහොතේදී ඔයගොල්ලන්ට හිතට ඒකින් දාවලා මේ ලෝකෙ මම මොනවද විඳින්නේ නැත්තේ කියලා. අන්න ඒ දේ තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඇත්තටම කියනවනම් දාවලා මම ඇත්තටම මාර සතුටින් ඉන්නේ. කන්න එක මහන්සි ඒත් පල්ලයට යනවා. ඒ වුණාට සතුටි හිත පිළිලා. ඒ කියන්නේ හෙට වැඩ කරන්න ඕනේද මොනවා කරන්න ඉන්නද දවල්ලා අයියෝ හෙට හම්බ කරගන්න ඉන්නද මේ දේවල් ඉන්නද දාලා මයින්ඩ් එකේ නෑ. ඒ කියන්නේ එච්චරට මයින්ඩ් එක ඒ කියන්නේ මාර රිලැක්සින් දවල්ලා. හරි ගයිස් එන ඉන්න මම පල්ලයට ගිහලා එන කතා කරමු දාලා. එතන චුට්ටක් ඉන්න දාලා බලන්න එක යන්න ඕනේ දාලා හොතන පල්ලයට වෙන්න සෑහෙන මාර වෙනවා. එහෙනම් පල්ලයට ගිහලා හම්බෙමු. ඒක ලස්සන ලොකේෂන් එකකින් පල්ලයට යනවා. හරි පැත්තෙන් කඳුපත්තිය පේනවා. මේ පැත්තෙන් එනකොට
මං ඉන්නවා. පල්ලෙට ගිහලා හම්බ. හරියලු වුණේ නම් අදට මම මගේ වීඩියෝ ඉවර කරනවා. වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි යාළුවනේ. ගොඩක් ස්තුතියි. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න නැති කට්ටිය පුළුවන් නම් පොඩි සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා පොඩි සපෝට් එකක් දෙන්න. අනිවාර්යෙන් ලයික් එකක් දාගෙන යන්න. එහෙනම් යාළුවනේ වීඩියෝ එක බලලා හැමෝටම ගොඩක් ස්තුතියි කියලා කියනවා. මම අද මගේ වීඩියෝ ඉවර කරනවා. හැමෝම පස්සෙත් ඉන්න ජේසුස් බුත් සරණයි.